ඕනනම් අන්තිම මේක මිනිසා සහ සිත අතර ගැටුම් සරලව නිකන් ලාවට කියන්න. පොතේ මිනිසා සහ මිනිසා අතර ගැටුම් කියන්නේ සරලව අපි නිකන් මෙහෙම හිතුවොත් එහෙම අපි ගමුකෝ අපේ ආදරණීය පිරිමිගමේ මොකද පුතේ ඔයාගේ නම වාසනාවන්ත කොල්ලා ඈ චානක ශාරද කොල්ලා නියමයි. ශාරද කොල්ලා නියමයි. ලකිරි කොල්ලේ ශාරද ඉන්නෝ අපි මේ ළමයාගේ මොකද පුතේ ඔයාගේ නම ඈ රාවීෂා. හරිද? දැන් මේ දෙන්න අපි එක වසරේ පන්තියේ වාඩි කරලා තියෙනවා එකලා. ඔයාලා නෑනේ. හරිද? ලැජ්ජ වෙන්නේ. එක වසරේ පන්තියේ වාඩි කරලා තියෙනවා. එතකොට දැන් මේ වෙලාවේ දැන් මේ අපේ කෙල්ල ගෙනල්ලා පුතේ මකනේ. අර දොරම්බික වාගේ මකන කිව්වා. ඔය දොරම්බික වාගේ මකනියක් ගෙනල්ලා දැන් මේකේ දෙයක් ඉන්නවා පුතේ. මේක මකන්නේ කොයි වෙලාවෙද කියලා බලපන්. මේකත් මෙතන හිටියා. දැන් මේකේ වැරදිච්ච පාර මේකේ දැන් මකන්නේ හොයනකොට මකන්නේ නෑ. වැටෙන්න එපා. එතකොට දැන් මේ ළමයා අර ළමයා වාඩි වෙලා දැන් මේ ළමයා මකන්න බලාගෙන ඉදී. මේ ළමයාගේ මකනේ දැන් මේ ළමයා හොයනකොට මේ මකනේ නෑ. මේ හැමතැනම හොයලා මෙයාගෙන් අහනවා. හලෝ මගේ මකනේ දැක්කද? මූ ආයේ මකයක්ද? මූ එක කාලා. දොඩම්බිකක් කියලායි. අන්න එතකොට කන්නේ පාමගෙන් මට මක්තියක් ගෙනත් දීපන්. මෙන්න මෙයයි හරියයි අතර ගැටුමක් ඇති වෙනවා. මිනිසා සහ මිනිසා අතර මොකද? ගැටුම. පැහැදිලිනේ? තව වදාවත් උඩම් වෙන්නේ ගැටුවක් කියන්නේ. හරිද? හරි.